ඔන්න දැන් හිතන්න වෙලාව උදේ 3යි. ඔයා කරන ෆීල්ඩ් එකේ ඔයා පට්ටම වැඩෙක්. ඔයා එක්කෝ ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්, ඔයා නැත්නම් ආකිටෙක්චර් කෙනෙක් වෙන්න පුළුවන්, ඔයා පයිලට් කෙනෙක් වෙන්න පුළුවන්, ඔයා වඩු කාර්මිකයෙක් වෙන්න පුළුවන්, ඔයා චිත්‍ර ශිල්පියෙක් වෙන්න පුළුවන්, කවුරු හරි නළුවෙක්, සිංගර් කෙනෙක්, ක්‍රිකටර් කෙනෙක්. කවුරු වුණත් ඔයාට උදේ පාන්දර 3ට නැගිටලා මෙන්න මේ වැඩේ කරන්න කියලා කවුරු හරි කියනවා. නැගිටපන්, මේක කරපන්. ඔයා මොකද්ද කියන්නේ? අර සිකුරු හත්තේ මූවී එකේ වගේ විජේ නන්දසිරි මහත්තයාගේ මොන මගුලක්ද ඔය කියලා නහන්න. හරිද? කරන්න බෑනේ, කරන්න නෑනේ ඕක. අන්න ඒ වගේ තමයි ඔයාගේ බොඩි එකත්. ඔයා මොන කැලරි ඩෙෆිසිට් එක තියාගත්තත්, ඔයා මොන කෑම කෑවත්, ඔයා ඔය මගේ ප්ලේලිස්ට් එකම බලලා බර අඩු වෙන ಗುಣ කෑම කෑවත්, ඔයා ඔය කියන ඒවා ටිප් টොප් එකට කරත් ඔයාගේ ඇඟේ වෙලාව මේක ෆැට් බර්න් කරන වෙලාව නෙමෙයි නම් එයා කරන්නේ නෑ. මෙන්න මේකයි සරලම හේතුව. ඔයාගේ ෆැට් බර්න් වෙන්නේ නැත්නම් ඔයා දාගෙන මේක කරනවා නම් ඒත් වෙන්නේ නැත්නම් හේතුව ඔයාගේ බොඩි ක්ලොක් එක හරියට වෙන්නේ නැහැ. මේකට කියනවා සර්කාඩියන් රිදම්. මේ බොඩි එකේ තියෙන ක්ලොක් එකක්. මේකට කියනවා සර්කාඩියන් රිදම් කියලා. මේ ක්ලොක් එක හරියටම කොහෙද තියෙන්නේ? ඇත්තටම මේක ක්ලොක් එකක්. බොරුවට විහිළුවට කියනවා නෙමෙයි. මේක නිකන් මවාපාන එකක් නෙමෙයි. මේකට අපි කියනවා SCN suprachiasmatic nucleus. මේක තියෙන අපේ හයිපොතැලමස් කියන එකේ. හයිපොතැලමස් කියලා දැන් අපේ මේ ඇස් වලට ආලෝකය හම්බ වෙලා මේක තියෙන ස්නායු තරලයක් මොලේ. මෙන්න මේක කියන අපි කියන රෙටිනා කියලා. හරිද? මේ රෙටිනා එකේ යන ස්නායු ෆයිබර්ස් ක්‍රොස් වෙන එක තැනක ක්‍රොස් වෙනවා. අපි මේකට කියන කාස්මා කියලා. මෙන්න කාස්මා එකට උඩින් තියෙනවා මෙන්න මේ SCN suprachiasmatic nucleus එක. මේක ඇත්තරම ස්නායු සෛල 20000ක් වගේ එකතු වුණ පොට් එකක්. මෙයා තමයි මහා මොලකරුවා. මෙයා තමයි අර ඇලාම් එක. මෙයා තමයි කියන්නේ මචං නැගිටපන්. දැන් ගියම ගහමු. දැන් තමයි වෙලාව තියෙන්නේ. මෙයා කියන අනිත් අයටත් මචං කට්ටිය නැගිටින්න වැඩ කරන්න. මෙයා තමයි සිග්නල් යවන්නේ අනිත් අර හෝමෝන් හදන තැන් වලට හදන්න හෝමෝන් දැන් වැඩේ කරන්නේ. ඉතින් හෝමෝන් තමයි ඔයාගේ ඇඟේ මේ ෆැට් බර්න් එක කරන්නේ, මේ ගේම් එක ගහන්නේ ඔයාව ටිප් টොප් රූල් එකේ තියලා කියන්නේ. ඉතින් මේක තමයි සර්කාඩියන් රිදම් එක. ඔයා මේ සර්කාඩියන් රිදම් එක ක්‍රොස් කරනවා නම් ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ, අයිමත් ඔයාට හරියන්නේ නෑ. ඔයාගේ ෆැට් බර්න් වෙන්නෙත් නෑ. ඔයා පට්ට කාලකන්නික් තමයි. ඒක කියන්නේ VNA lab එකෙන් වචිර මම ඇත්තටම මම පර්සනලි මේක එක්ස්පීරියන්ස් කරලා තිනවා. මේක තමයි සයන්ස් එක. මම ඉස්සරම ඇත්තටම පොඩිම කාලේ ලොකොට ඉගෙන ගත්තේ නැහැ. ඒක මගේ සර්කාඩියන් රිදම් එක ඇත්තටම මම අර උදේ නැගිටින්න එක කරන්නේ නැහැ. ඉතින් මම ක්‍රිකට් ගහනවත් එක්කම ඔන්න සර්කාඩියන් රිදම් එකට ප්‍රැක්ටිස් කරන්න ඔන්න පටන් ගන්න උදේ නැගිටින්න. ඒකත් එක්කම තමයි ස්ටඩිස් අනිත් පැත්තට හරියන්නේ. හරිද? ඊට පස්සේ එක යම් කාලවල ස්ටඩිස් අතහැරලා දාන කාලා තියෙනවා. නේද? ඒ කාලෙත් ඇත්තට සර්කාඩියන් රිදම් එක හරියට කරන්නේ නැහැ. සර්කාඩියන් රිදම් එක හරියට කරනකොට ඔන්න ආයෙම පන්තියේ පළවෙනි වෙනවා, සෙක්ෂන් එකේ පළවෙනි වෙනවා, විභාග වලින් ටිප් টොප් කරනවා. හරිද? ඔන්න සර්කාඩියන් රිදම් එක අයින් කරද්දි සිගරට් බොන්න පටන් ගන්නවා. ඔන්න සර්කාඩියන් රිදම් එකට ආයෙමත් එනකොට සිගරට් බොල අතහැරලා මෙන්න පොතකුත් ලියනවා. හරිද? බොරු නෙමෙයි. මේ පොත තියෙනවා. quit of smoking පොත මගේ art of quitting smoking. ඔයාලට ගන්න පුළුවන් සරසයි බුක් ෂොප් එකේ තියෙනවා මේ පොත. මේක ලිව්වෙත් මෙන්න මේ සර්කාඩියන් රිදම් එක ෆුල් රිදම් එකේ තියාගෙන ඉන්න කාලේ. ඉතින් බර කිලෝ 120 කිද 66 වෙනකන් අඩු කරන්නේ. මේ සර්කාඩියන් රිදම් එක ටිප් টොප් එකට යනකොට මෙන්න මේ ටිප් টොප් රිදම් එක සර්කාඩියන් රිදම් එක මොකද්ද මේක කරන්නේ කොහොමද කියන එක තමයි අද කියලා දෙන්නේ. ඉතින් මෙන්න මෙයා SCN කියලා සරලම කියන suprachiasmatic nucleus එක සිග්නල් යවනවා. මෙයා ඕන් වුණාට පස්සේ සිග්නල් යවනවා අනිත් අපේ මේ හෝමෝන් හදන තැන් වලට මෙන්න මේක හරියට කරන්න. උදාහරණයක් විදිහට මෙයා අපි උදේ නැගිටලා අපි ඉරේලියට ගියාට පස්සේ ඉරේලියෙන් ඇත්තටම තියෙනවා මෙයා 480ක් නැනෝමීටර්ස් වගේ තියෙන මෙන්න පරාසයේ තියෙන මෙන්න මේ ආලෝකයට තමයි මෙන්න මේ රෙටිනා එකේ මෙන්න මේ සෛල උද්දීපනය කරලා මේ සෛල වලින් මෙන්න මේ SCN එක ඇක්ටිවේට් කරන්න පුළුවන්. ඉතින් උදේ නැගිට ගමන් අපි එළියට ගියොත් සාමාන්‍ය ලංකාවේ උදේ 5:45යි 6යි විතර අතර ඉරේලිය පායන්න ගන්නවා. ඉර පායන්න ගන්න. ඉතින් මේ වෙලාවට තමයි මෙන්න මේ 480 නැනෝමීටර්ස් තියෙන මේ පරාසයේ තියෙන ආලෝක ධාරා අපිට ගන්න පුළුවන්, නැචරලි ගන්න පුළුවන් ඉරේලියෙන් තමයි. ඉරේලියට අපි මේලාට ගියාට පස්සේ මෙන්න අපේ අර රෙටිනා එක මේවා පික් කරනවා. මේවා පික් කරලා ඉවරලා මෙයා යවනවා SCN එකට සිග්නල්. SCN සිග්නල් එකට යවුවට පස්සේ SCN එක ඔන්න ඇක්ටිවේට් වෙනවා. ඇක්ටිවේට් වුණ ගමන් මෙයා කියනවා කට්ටිය නැගිටින්න දැන් වැඩේ පටන් ගමු. වැඩේ පටන් ගන්න කියලා කියන්නේ මෙයා කාටද? කෝටිසෝල්. කෝටිසෝල් කියන්නේ කෝටිසෝල් උදේට වැඩි ඇත්තරම. අපි කියනවා කෝටිසෝල් awakening response කියලා. කෝටිසෝල් උදේට වැඩි. කෝටිසෝල් තමයි අර අපි දැන් ස්ට්‍රෙස් එක කියලා කිව්වට අපි දැන් keep going කරන්නේ. හරිද? ඒකම
මෙයා හදනවා අපේ බ්‍රේන් එකේ නියුක්ලියස් එකක හදනවා සෙරොටොනින්. සෙරොටොනින් තමයි අපේ බ්‍රේන් එකේ හැපි හෝමෝන් එක. අපි සතුටෙන් තියන අපි උද්දීපන කරලා තියන සෙරොටොනින් නැත්තම් නන්නතරයි. අපි ડિප්‍රෙස් වෙලා යන. ඇත්තට සෙරොටොනින් තමයි අපි මේන් ඩ්‍රග් එකක් විදිහට පාවිච්චි කරන්නේ ડિප්‍රෙස් පේෂන්ට්ලට. ඉතින් උදේ එළියට ගියට පස්සේ සෙරොටොනින් දෙන්න ඔයාට. සෙරොටොනින් තමයි දැන් ඔයාට සෙරොටොනින් නැත්තම් ඔයා එක්සර්සයිස් කරන්නේ නැහැ. ඔයා හරියට කෑම කන්නේ නැහැ. ඔයා බතල ගෙඩිය වගේ වාටලා ඉන්නවා. එකකම් පිපි මොන හරි. හරිද? ඉතින් සෙරොටොනින් නැති වුණොත් එන්න එතනින්ම ප්‍රශ්න ඉවරයි. ප්‍රශ්න ඉවරනේ ප්‍රශ්නේ පටන් ගන්නවා. ඊට පස්සේ කෝටිසෝල් දීලා ඉවරලා ගේම් එකට මෙයා මොනවද කරන්නේ? තව මෙයා ඊට පස්සේ ඔන්න ඔය හදන සෙරොටොනින් ටික රැට මෙලටොනින් කරනවා. අපිට නිදිමත එනවා. ඉතින් රැට නිදිමත හරියට එන්නේ නැත්තම් රැට නිින්ද ගියේ නැත්තම් ඔන්න නිින්ද අපේ නන්නත්තර වෙලා ගියොත් මොකද වෙන්නේ? අපිට දවල්ට වැඩ කරගෙන යන්න බෑ. අපිට හරියට එක්සර්සයිස් එකක් කරන්න බෑ. ඔන්න ආයෙමත් බතල ගෙඩිය වගේ ඉඳලා කක ඉන්නවා. එතකොට ආයෙමත් මහත් වෙන්න ගන්නවා. ඊට පස්සේ තාම මෙයා මොනවද කරන්නේ? growth hormone එක හදන්න කියනවා. මෙයා ඇත්තටම pituitary hypothalamus මේ axis එකට කියලා growth hormone එක හදන්න කියලා growth hormone එක ඇත්තටම හදන්නේ කොයි වෙලාවද mainly? අපි deep sleep එකේදී growth hormone එකේ මොකද්ද කරන්නේ? growth hormone එකෙන් එයා කරන අපේ අර muscles repair කරලා දෙනවා. ඊට අමතරව testosterone හදන්න කියලා testosterone ප්‍රමාණය වැඩි වෙනවා. ඇත්තටම උදේට testosterone වැඩි වුණාම ඔන්න muscle build වෙනවා. ඒක තමයි ඔයාලට උදේට exercise කරන්න කියලා කියන්නේ. උදේට exercise ටිකක් කරගත්තට පස්සේ මේ testosterone වලින් ගේමක් ගහන්න පුළුවන්. මෙන්න circadian rhythm එකට ඔයා set වෙනවා. හරිද? ඊට පස්සේ තාම යා මොනවද කරන්නේ? මෙයා leptin වැඩි කරනවා රැට. leptin රැට වැඩි කරනවා fat cells වලට කතා කරලා fat cells වලට කතා කරලා රැට leptin වැඩි කරන්නේ ඇයි? බඩගිනි නැති කරන්න. ඔන්න ඔයාට නැත්තම් රැට ඔයාට බඩගිනි ඇවිල්ලා කනවා සමහරවිට ලේ. මොකද leptin වැඩි වෙලා නැහැ රැට. ඊට පස්සේ ghrelin සාමාන්‍යයෙන් ඔන්න උදේට දවල්ට ටිකක් වැඩි කරලා දෙනවා බඩගිනි එන්න. ghrelin නැත්තම් අනවශ්‍ය විදිහට රැට වැඩි වුණොත් ඔයා ආයෙමත් රැට කනවා. බඩගිනි හෝ භූතය මං කියන්නේ ghrelin. ඉතින් ඒකත් එක්කම වාගේ තව දෙයක් තියෙනවා ඩොපමින්. ඩොපමින් තමයි අපිට සන්තෝෂෙන් තියෙන තව හෝමෝන් එකක්. අපිට කික් එකේ තියෙන හෝමෝන් එක. ඉතින් උදේට මෙයා වැඩි. ඔන්න ඔයාට උදේට මොන හරි ප්ලෑන් කරලා ඔයාගේ ඉදිරි කටයුතු ප්ලෑන් කරලා සන්තෝෂෙන් ප්ලෑන් කරලා මේව කරගෙන යන්න පුළුවන්. ඉතින් මෙන්න මෙහෙමයි ඇත්තම බර අඩුවෙන් process එකයි. එතකොට ඔයාගේ සතුරින් ඉන් process එකයි මෙන්න මෙතන SCN එක suprachiasmatic nucleus. ඔයා නම මතක තියාගත්තට පාඩු නෑ. SCN suprachiasmatic nucleus මේක තමයි ගේම ගහන්නේ. මේක තමයි circadian rhythm එක කියලා කියන්නේ. මේ circadian rhythm එක ඔයා cross කරොතින් නන්නතර මේ circadian rhythm එක ඔයා තියන් හිටියොතින් ඔයාගේ ජීවිතේම පට්ටම fit වෙනවා. ඉතින් කොහොමද මේ circadian rhythm එක ගැම්මට තියාගෙන යන්නේ? ඒක තමයි ඔයා ඊට පස්සේ කල්පනා කරන්න ඕනේ. අපි බලමු කොහොමද කරන්න කියලා. ඇත්තටම මම කරපු විදිය මම ඇත්තටම දැන් අර මං කියන වගේ අවුරුදු 43ක් වෙන වයස. ඉතින් මේ අවුරුදු 43 දී අපි ජීවිතේ එනවා. උඩට යනවා පල්ලෙහාට යනවා. අපි වැටෙනවා නැකිටෙනවා. හොඳ එක් කාලයක සිගරට් බොන, එක් කාලයක අරක්කු බොන, එක් කාලයක නන්නත්තර වෙලා යනවා. ගේම ජීවිතේ නන්නත්තර වෙලා ආයෙත් නගිනවා. මේක තමයි ජීවිතේ. ඇත්තටම දොස්තරලා, ඉංජිනේරුවරු කවුරු වුණත් අපි මිනිස්සු. හරිද? අපි කොතනක හිටියත් මිනිස්සු. ඉතින් අපිට ජීවිතේ වැටෙන තැනින් නැගිටින්න සයන්ස් එක පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී circadian rhythm එක ඔයා ඒකට අලයින් වෙනවා නම් ඔයාගේ ජීවිතේ පට්ටම ගොඩ යනවා. ඉතින් මම ගොඩ දාපු විදිය තමයි ඔයාලට කියන්න යන්නේ. ඉතින් රැඳී ඉන්න. මම මුලින්ම උදේ නැගිටිනවා. සාමාන්‍යයෙන් උදේ 5:45ට නැගිටිනවා. ඉතින් ෆික්ස් වෙලාවක් තියාගන්න නැගිටින්න. මොකද ෆික්ස් වෙලාව තියාගත්තම ඔයාගේ ක්ලොක් එක දන්නවා මෙන්න මේක තමයි දැන් නැගිටින වෙලාව. මේක තමයි නිදිය ගන්න යන වෙලාව. සාමාන්‍යයෙන් මම රැහැට මම නිදිය ගන්න සාමාන්‍ය 11 මාර විතරක් වෙනවා. මොකද මම වැඩ ඇරලා ඉවර කළා ඔක්කොම ආවම 11 මාර 11:45 වෙනවා. ඒකත් ෆික්ස්ම තියාගන්නවා නම් හොඳයි. නැත්තම් අර ඔයා එක රටක ඉඳන් තව රටකට ගියා වගේ අපිට කියන මේකට කියනවා ජෙට් ලැග් එක කියලා. ඒ කියන්නේ දැන් ලංකාවේ ඉඳන් මම ඔන්න ඉස්සර සවුත් කොරියාවට ගියාම සමහරවිට පැය ගාණක් වෙනස්. ඒතකොට දැන් මම දන්නේ දැන් උදේද රෑද කියලා ඔන්න ඇඟ දැන් හිතා ගන්න බෑ. එතකොට මෙන්න මේව ඔක්කොම අප්සයිඩ් ඩවුන් වෙලා යන්නේ. එතකොට අර හෝමෝන් වල ෆන්ක්ෂන් ටික හරියට වෙන්නේ නැහැ. හෝමෝන් වල ෆන්ක්ෂන් ටික හරියට උන්නේ නැත්තම් මොකද වෙන්නේ? අපි මහත් වෙලා නන්නත්තරලා යනවා. අපේ ජීවිතේත් හරියට වැඩ කරගන්න බෑ. ඉතින් ඔන්න උදේ ඔයා නැගිටින වෙලාව ෆික්ස් කරගන්න. මම නැගිටින්නේ එතකොට මම නැගිටින සාමාන්‍ය 5:45 ඔයා මේක ෆික්ස් කරගන්න. උදේ නැගිට ගමන් මොකද කරන්නේ? ෆෝන් එක අල්ලන්න යන්න එපා. ෆෝන් එක අල්ලන්න යන්න එපා කියන්නේ ෆෝන් එකේ තියෙන බ්ලූ ලයිට් එක ෆෝන් එක රෑට තමයි ප්‍රශ්න තියෙන බ්ලූ ලයිට් එක ඔයාට ඇස් වලට ගියොත් හැබැයි උදේට අල්ලන්න එපා කියලා කියන්නේ මේකේ ඔයා දැක්කොත් මේකේ නොටිෆිකේෂන් මොන්න ඔයාගේ කෝටිසෝල් වැඩි වෙනවා. මේක ඔයා සෝෂල් මීඩියා දැක්කොත් ඔයාගේ කෝටිසෝල් වැඩි වෙනවා. ඔයා කම්පෙයාර් කරන්න ගන්නවා අනිත් මිනිස්සුත් එක්ක. ඔයාගේ කම්පිටිෂන් එකක් ඔයාට අනිත් මිනිස්සුත් එක්ක ඇත්තම නැහැ. ඇත්තම ඕනේ. ඔයාට කම්පිටිෂන් එක තියෙන ඔයත් එක්ක. ඔයාගේ ඊයේත් එක්ක තමයි ඔයාට අද කම්පිටිෂන් එක තියන්න ඕනේ. ඔයා අද ඊයට වැඩිය ඔයා ඉස්සරහට යනවනම් ඔයා මේ වීඩියෝ එක ඇවිල්ලා අහලා හරිය. ඊයට වැඩිය හෙට ඉස්සරහට යනවනම් අන්න ඒක තමයි ඔයාගේ ගැම්ම තියෙන්නේ. ඉතින් අන්න ඒක තමයි ඒක නිසා ෆෝන් එක බැලුවත් කමන්නේ. ඇත්තටම ඔයා මෙතන බලන්න බෑ නොටිෆිකේෂන්, සෝෂල් මීඩියා, ඊමේල්ස් මේවට බලන්න යන්නේ නැතුව කෙලින්ම ඔයා බොන්න වතුර වීදුරු දෙකක් මිලිලිටර් 500ක් බොන්න. මොකද වතුර වීදුරු දෙකක් බොන්න කියලා කියන්නේ එකක් තමයි මේක බිව්වට පස්සේ වගේ බඩ ෆුල් වෙනවා. මේකත් එක්ක අර වේගස් ස්ටිමුලේෂන් එකක් ගිහිල්ලා ඇත්තටම මෙතනදී ඔයාට අර බඩගිනි ඉස්සරහට එන එක නැවතිනවා. මේකත් එක්කම රිසර්ච් වලින් හොයලා තිනවා අර ඔයාගේ මෝර්නින් ඇලර්ට්නස් එක මිඩ් ඩේ එකේදී ඇලර්ට්නස් එක වැඩි වෙනවා කියලා මෙහෙම වතුර බිව්වට පස්සේ ඊට පස්සේ ඔයා කරන්න ඕන පුළුවන් තරම් ඉක්මනින් ඔයා එළියට යන්න ඕනේ. හරිද? හැබැයි ඉතින් ප්‍රැක්ටිකල් ජීවිතේ ඔයාට
ඉතින් මුත්‍රා දාන්න ඕන නම් මල පහ කරන්න ඕන නම් මේක කරලා යන්න. මේක ප්‍රැක්ටිකල් දේවල් අපි අර කොහෙන්වත් ආවා වගේ අපිට මේක කියන්න බෑ. නැත්තම් අපිට කියන්න පුළුවන් එකපාරම එළියට යන්න ඊට පස්සේ ආයෙමත් টয়ලට් යන්න ඇතුළට එන්නද. ඉතින් මේක ඕනනම් ටක් ගාලා කරලා ඉවරලා පුළුවන් තරම් ඉක්මනින් ඔයා යන්න ඕනේ එළියට. එළියට කියන්නේ ඉර එළියට. ඔයා ඉන්න අරකයි AC එකට වෙලා. AC එකට වෙලා ඉන්න අරකයි ගේම ගහන්න තින්නේ එළියේ. එළියේ ඉර යටතේ අපි සූර්ය වංශිකයේ විදියට සූර්යයෙන් එන මිනිස්සු විදියට ඉර මත යැපෙන මිනිස්සු විදියට යන්න ඕනේ. මොකද මෙන්න මෙතන වෙලා තියෙන්නේ ඉරට ගියාම මේක විද්‍යාත්මකයි. අර කියන රෙටිනා එක මම අර කියපු ඇස් වලට මේක ඇත්තටම කෙලින්ම බලන්න ඕනේ නැහැ ඉර දිහා. ඔයා මේක එළියේ ඉඳද්දී ඔයාගේ ඇහැ පික් කරනවා ටක් ගාලා මේ අර 480 නැනෝමීටර්ස් තියෙන ස්ට්‍රෙන්ග්ත් ලයිට් එක පික් කරාට පස්සේ මෙයා ඇක්ටිවේට් කරනවා කාවද SCN ඔන්න ඩයල් එක ඇක්ටිවේට් කරා මාස්ටර් ලොක් එක කියනවා guys now wake up right it's time to work now. එතකොට මෙයා මුලින්ම කරන්නේ මොකද්ද? කෝටිසෝල් වැඩි කරලා දෙනවා. කෝටිසෝල් වැඩි කරලා දෙද්දි මොකද්ද කරන්න ඕනේ? කෝටිසෝල් වැඩි කරලා දෙද්දි ගහන්න ඕනේ පොඩි එක්සර්සයිසස් ටිකක්. ඉතින් මෙන්න මෙතනදී ඔන්න දැන් ඥාන්‍යු ñීන් ගන්න බෑ. පොඩි එක්සර්සයිසස් ටිකක් පොඩි push ups ටිකක් පොඩි pull ups ටිකක් හරිද මේක කරන්න පටන් ගන්න. අද කරාට පස්සේ ඔයාට මේ කෝටිසෝල් එක වඩ ගේම ගහන්න පුළුවන්. මං කියන දේ අහන්න කරන්න පුළුවන්. පොඩි ටිකක් පටන් ගන්න. ඊට පස්සේ මේක ඔයා කරගෙන යන්න පුළුවන්. ඔඩ ඕනනම් මගේ workout මගේ playlist එකේ තියෙන workout session එක බලන්න පුළුවන්. ඊට පස්සේ විනාඩි 10ක් 20ක් විනාඩි 20ක් ඔය එළිය ඉන්නකොට මෙන්න මේ වගේ විනාඩි 20ක් විතර ඉන්නකොට ඔයාට අර විටමින් D ටික හම්බ වෙනවා. ඔයාගේ මෙන්න මේ SCN එකෙන් අර අවශ්‍ය සෙරොටොනින් ටික හදනවා. ඒතර ඔයා සන්තෝෂෙන් තමයි තියෙන්නේ. ඒතකොට සෙරොටොනින් හදලා ඉවරයි. සෙරොටොනින් රැට pineal gland එකෙන් pineal gland එක කියලා තියෙනවා මේකක්. මෙන්න මේකෙන් මෙලටොනින් කරනවා. මෙලටොනින් තමයි අපිට රැට නිදි ගන්න පුළුවන් කරන්නේ. ඉතින් රැට හොඳට නිදි කරන්න පුළුවන්. දවල්ට දැන් සෙරොටොනින් ගත්තාට පස්සේ මේක මෙන්න මේක තමයි සර්කාඩියන් රිද්ම් එක. මේක තමයි වොච් එක. මේක තමයි අපි ඇඟ යන රිද්ම් එක. ඊට පස්සේ ඔන්න ඔයා ඒකත් ඉවර කළා. ඊට පස්සේ ඔයාට පුළුවන් පොඩි වෙලාවක් මයින්ඩ්ෆුල්නස් එකට එන්න. මයින්ඩ්ෆුල්නස් එකට කියලා කියන්නේ ඔයාට භාවනාවක් කරන්න පුළුවන්. මම කියලා තියෙනවා මේට ඉස්සෙල්ලා මගේ වීඩියෝ එකේ තියෙනවා. මම දාන ඩිස්ක්‍රිප්ෂන් එකේ බොක්ස් බ්‍රීතින් එක අර මෙරින්ස්ලා කරන සී මෙරින්ස්ලා කරන ඒ බොක්ස් බ්‍රීතින් එක. ඉතින් බොක්ස් බ්‍රීතින් එක හරි ඔයාට මොනවා හරි භාවනාවක් හරි මෙඩිටේෂන් එකක් හරි කරනවා නම් මෙන්න මෙතන හොඳයි. ඒකත් එක්ක මේකට ජර්නලිසම් එකක් කරන්න පුළුවන්. ජර්නලිසම් එකකින් ඔයාගේ මේ වෙලාවේ මොලේ පට්ටම ටච් එකේ ඉන්නේ. අර ෆෝන් එක බලලා නැහැ. එතකොට ඔයා හොඳම ලෙවල් එකක ඉන්නේ. මේ වෙලාවට තමයි ඇත්තටම ඔයාලට මොනවා හරි පොතක් ලියන්න පුළුවන්. ඉතින් මම උදාහරණයක් විදිහට මම වගේ ස්මෝකින් පොත ලිව්වේ ඔය වෙලාවේ. බොරු නෑ, හොර නැහැ, ඔන්න කුප්පි. හරිද? ඔය වෙලාවේ තමයි මම මගේ ස්මෝකින් බුක් එක ලිව්වේ. ඔයාත් ලියන්න පොතක්. ඔයාගේ ඒ සබ්ජෙක්ට් එක ලියන්න පොතක්. ඔයාගේ මේ වෙලාවේ තමයි ප්ලෑන් කරන්න ඕනේ ඉස්සරහට දවස කරන්න හැටි. අද මම මොනවද ගේම ගහන්නේ? කොහොමද මම සල්ලි හොයන්නේ? කොහොමද මම රස්සාවේ ප්‍රොමෝෂන් එක ගන්නෙ? කොහොමද මම විභාගේ පාස් වෙන්නේ? මෙන්න මෙතනද ගේම ගහන්න පුළුවන්. පට්ට විදිහට මේක වැඩ කරනවා. මේක තමයි විද්‍යාව. මේක තමයි සකාඩේ රිද්ම් එක වලට SCN එක දෙන ගැම්ම. මේක තමයි ඉර ඔයාට දුන්න බලය. ඉතින් මෙතනද ගේම ගහන්න. මෙතනද ගේම ගහලා ඉවරලා ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඇවිල්ලා කෝල් චව එකක් ගන්න. කෝල් චව එකක් ගත්තට පස්සේ ඔන්න ඩොපමින් ආයෙමත් වැඩි වෙනවා. පට්ට හොඳද? හැබැයි මෙතනද ඩෙලිබරේට්ලි ඔයා පරක්කු කරන්න ඕනේ ඔයාගේ කොෆි එක තේ එක. කොෆි එක තේ එක මේලාට පැයක් ඇතුළත ගන්න යන්න එපා. මොකද පැයක් ඇතුළත ගන්න යන්න එපා කියන්නේ කොෆි එක තේ එකෙන් ඔයාට කෝටිසෝල් දෙනවා. කෝටිසෝල් දුන්නොත් මේ වෙලාවේ කෝටිසෝල් වලට අවශ්‍ය නැහැ නේ. කෝටිසෝල් දැන් ප්‍රීමියම් ඉන්නේ. කෝටිසෝල් මත තව කෝටිසෝල් දාගෙන තව ස්ට්‍රෙස් වෙන එක නෙවෙයි වෙන්නේ. ඉතින් ඔයා පැයක් අඩුම තරමේ පැයක් ඔයාගේ තේක පරක්කු කරන්න. අඩුම තරමේ පැයක් ෆෝන් එක පරක්කු කරන්න. ෆෝන් එකේ නොටිෆිකේෂන් බලන්න එපා. ඊට පස්සේ පැයකට පස්සේ ඔන්න තේකක් බෙන්න. ඔන්න කෝපි එකක් බොන ගමන් ෆෝන් එකක් දැන් බලන්න. හරිද? මෙන්න මේ ගේම ගහනවත් එක්කම ඔයා පැයක් ඇතුළත පුළුවන් නම් ඔයාගේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. බ්‍රෙක්ෆාස්ට් එකදී සුගරි බ්‍රෙක්ෆාස්ට් සම්පූර්ණයෙන්ම නවත්තන්න. අද ඉඳන් ගන්න මෙපා. ඔය මගුල් ගන්න මෙපා. මොකද ඔය පේස්ට්‍රි අර සුගර් බන් එක අර සුගර් කේක් කැල්ල ගන්න එපා. ගන්න එපා. බර වැඩි වෙන්නේ මේකෙන්නේ. ඔය මොනවද ගන්න ඕනේ? ප්‍රෝටීන්, හයි ප්‍රෝටීන්, ෆයිබර් තියෙන කෑමක් මොන හරි ගන්න. මස් මාළු බිත්තර වඩ ගන්න පුළුවන්. කඩල පරිප්පු ඒකත් එක්කම කර්ඩ් මේ සාමාන්‍ය ජීවිතේ දින කෑම මනම් චියා සීඩ් දනමන යට හොයාගෙන යන්න ඕනේ නැහැ. මේක නෝමල් ජීවත් වෙන්න. හරිද? නෝමල් ජීවත් වෙනත් එක්ක මේ බ්‍රෙක්ෆාස්ට් එක ගත්තට පස්සේ ඔයාගේ ඩේ එක සුපිරිම වෙනවා. අයිපත් නෑ දෙකක් නෑ තුනක් නෑ. අයිම සුපිරිම වෙනවා. කළා කමෙන්ට් එකක් දාන්න. මම ඉස්සරහට මම මගේ කරන මම ප්‍රැක්ටිකලි කරන වීඩියෝ එකක් දාන්නම් ඔයාලට. ඉතින් ඕක තමයි මගේ සර්කාඩියන් රිද්ම් එක මගේ අර වැටුණු ලෙවල් එකෙන් උඩ ආපු ලෙවල් එක. ඉතින් ඇයි මෙහෙම මම ඔයාලට කියන්නේ? මේ බොක්කෙන් කියන්නේ මොකද? මොකද සර්කාඩියන් රිද්ම් එකක් කරන මිනිස්සෙක් කැමති තමන්ගේ ජීවිතේ වටේ තියෙන මිනිස්සුත් ලස්සනට ඉන්න. මේක තමයි ඇත්තම. දැන් ඔයා YouTube එකේ මේක view එකක් බලුවා කියලා අපි දන්න YouTube එක මොනිටයිස් කරගත්ත මිනිස්සෙක් දන්නවා ඇත්තම ලොකු ගේමක් ගන්න බෑ. ඔයා views 1000ක් ගත්තත් ඇත්තම ඩොලරයක් වගේ හම්බෙන්නේ. ඕක තමයි ඇත්තම සත්‍ය. ඉතින් ඕක ඔයාට ඔච්චර දෙයක් බොක්කෙන් කියලා ගැම්ම එන්නේ ඒ සර්කාඩියන් රිද්ම් එකෙන් එන ආතල් එක. ඔයත් සර්කාඩියන් රිද්ම් එක ආතල් එකක් ගත්තට පස්සේ ඔයා ජීවිතේ විදිහට ඔයා තමුණසෙට උදව් කරනවා. තමුණසෙක් ගොඩ දානවා. නැත්නම් අපි කැමති නෑ සාමාන්‍ය දැන් දොස්තර කෙනෙක් වුණාම අපි හිතමුකෝ දැන් කවුරු හරි හිතන්න පුළුවන් ඔක දොස්තර කෙනෙක් දැන් මේ ලෙඩ වුණාට පස්සේ කැමති. දැන් ලෙඩ නැති කරන්නේ ඇයි මේ කරන්නේ? ඇයි මේ ඇඟ අඩු කරන්න කියන්නේ? ඒක තමයි සර්කාඩියන් රිද්ම් එකේ උපරිමය. අපි මිනිස්සු වටේ ඉන්න මිනිස්සු ලස්සන කරන්න කැමති. ලංකාවේ මිනිස්සු කරන් ලස්සන කරන්න කැමති.
ඉතින් ෆින්ලන්තේ නෙමෙයි ලංකාවම තමයි ඒක ලස්සනම රට වෙන්නේ. ලංකාවම තමයි පට්ටම දියුණු රට වෙන්නේ. අනිත් මිනිස්සුගේ දියුණුව දකින මිනිස්සු වෙන්නේ. ඉතින් මේ වීඩියෝ ෂෙයා කරන්න කියලා මම ඉල්ලන්නේ අන්නේ ගැම්මට. නැත්තම් මගේ මේක YouTube එක subscribe කරන්නවා ෂෙයා කරන්න කියලා මම ඊට ඉස්සෙල්ලා ඉල්ලලා නැහැ. ඉල්ලන්නේ අන්නේ ගේමට තව මිනිස්සු එක්ක ලස්සන කරන්න මෙන්න මේ පට්ට වටින දේ. මේකට මුදලක් කියන්න බෑ. මෙන්න මේ දේ ඔයා ගන්නවා නම් ජීවිතේට පට්ටම ඔයා ඉස්සරහට යයි. ඔයාත් දැනලා ඇති. ඔයාට දැනෙලා ඇති. ඔයා ඉස්සර මේ සකඩි රිද්ම එකට වැඩ කරගෙන යනකොට ඔයාගේ ජීවිතේ සාර්ථක වුණා කියලා. දැන් සමහරවිට මේ සකඩි රිද්ම එකේ එළියට ආවට පස්සේ ඔයා මහත් වෙලා තඩි වෙලා කැත වෙලා ඉන්නවා කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඉතින් ඔයා කරලා බලන්න කරලා බලලා කමෙන්ට් එකක් දාන්න. Thank you very much.